ලොව පුරා ජනගහනය මිලියනයකට පමණ බලපාන පරිදි දැවැන්ත ක්ලවුඩ්ෆෙයාර් බිඳ වැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ හේතුවෙන් OpenAI, Twitter, ඒ කියන්නේ X, Canva, Claude හා Spotify වැනි ප්‍රධාන වෙබ්සයිට් ඩවුන් වෙලා තියෙනවා කියලා තමයි විදේශ ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. අපි බලමු මුලින්ම මේ ක්ලවුඩ්ෆෙයාර් කියන්නේ මොකක්ද කියලා. ක්ලවුඩ්ෆෙයාර් කියන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වන විට සියලු අන්තර්ගත බෙදා හැරීම් ආරක්ෂා කිරීම සහ දත්ත මධ්‍යස්ථාන එකිනෙකට සම්බන්ධ කිරීමේදී අන්තර්ජාලයේ ප්‍රධාන කොඳුනාරටිය වගේ ඒ අදාළ තීරණයන් ගන්න කාර්යභාරය ඉටු කරන්නේ ක්ලවුඩ්ෆෙයාර් මගින්. ඒ ලොව විශාලතම බෙදා හරින ලද DNS සහ අන්තර්ගත බෙදා හැරීමේ ජාලයන්ගෙන් එකක්. වෙබ් අඩවි ගමනාගමනය ඕවර්ලෝඩ් වීම සහ සයිබර් ප්‍රහාරවල් වලින් ආරක්ෂා කරනවා. ක්ලවුඩ්ෆෙයාර් විසින් ව්‍යාපාර දහස් ගණනකට DNS CDN ආරක්ෂාව සපයන බැවින් මෙම බිඳවැටීම කැස්කේඩියන් ආවරණයක් විදිහට පාවිච්චි වෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් ක්ලවුඩ්ෆෙයාර් නම් කියන්නේ මෙහෙමයි. ක්ලවුඩ්ෆෙයාර් විසින් බොහෝ පාරිභෝගිකයන්ට බලපාන ගැටලුවක් බව මෙය හඳුනාගෙන තිබෙනවා. ඒ ගැන තවදුරටත් විමර්ශනය කරමින් තමයි පවතින්නේ. දෝෂ 500කට වඩා ක්ලවුඩ්ෆෙයාර් ඩෑෂ්බෝඩ් එකෙන් සහ API බිඳවැටීමෙන් පවතිනවා. අපි සම්පූර්ණ බලපෑම තේරුම් ගැනීමට මෙම ගැටලුව සමනය කිරීමට කටයුතු ගෙන තිබෙනවා. මෙම බිඳවැටීම දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීමේ හා යලි මාර්ගගත කිරීමේ ඇති වුණු ගැටලුවක් හේතුවෙන් තමයි පැන නැගිලා තියෙන්නේ. ඩවුන් ඩිටෙක්ටර් විසින් වාර්තා කරන පරිදි පරිශීලකයන් 75%ක් සේවාදායක සම්බන්ධයන් අසාර්ථක වූ බවට පැමිණිලි කරලා තියෙනවා. 18%ක් පමණ වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමේ ගැටලු ඇති අතර 7%කට ගොනු වෙත ප්‍රවේශ වීමේ ගැටලුව ඇති වෙලා තියෙනවා. ගෝලීය වශයෙන් මෙම බිඳ වැටීම වාර්තා වූ අතර ඇමරිකාව, යුරෝපය හා ආසියාවේ ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වෙනවා.